කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මං ඔයාලව එක්කගෙන යන්නේ අපේ හොස්ටල් එක බලන්න. ඉතින් මේ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙන අභ්‍යන්තර ගර්ල්ස් හොස්ටල්. මේ අභ්‍යන්තර ගර්ල්ස් හොස්ටල් වල ඉන්නේ 3rd year වගේම 4th year ගැහැණු ළමයි. ඉතින් මේ හොස්ටල් වලට යන පාරට කියන්නේ පළතුරු උද්‍යානය පාර කියලා. ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම පළතුරු ඇතිද? එන්නකෝ යන්න පළතුරු බලන්න. ඉතින් මේ පළතුරු එන පාරේ නෙල්ලි, අඹ, ජම්බු, බිලිං, කෑමරංගා, බෙලි ඒ වගේ එක එක පළතුරු තියෙනවා. මේ අභ්‍යන්තර ගර්ල්ස් හොස්ටල් තියෙන තැන හොස්ටල් 6ක්ම තියෙනවා. මුලින්ම හම්බෙන්නේ ධර්මාරාම ගර්ල්ස් හොස්ටල් එක. ධර්මාරාම ගර්ල්ස් හොස්ටල් එකෙන් පස්සේ හම්බෙන මේ බිල්ඩින් එකේ පහළම තට්ටුවේ තියෙන්නේ හොස්ටල් කැන්ටින් එක. ඊට පස්සේ දෙවෙනි තට්ටුවේ තියෙන්නේ හොස්ටල් වල ඉන්න ළමයින්ට අවශ්‍ය බඩු ගන්න පුළුවන් ෂොප් එකක්. තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ ස්ටඩි ඒරියා එකක්.
අපේ හොස්ටල් එකේ එළිය වටපිටාව ගත්තාම පාඩම් කරන්න පුළුවන් හරිම නිශ්ශබ්ද පරිසරයක් තියෙන්නේ. ඕනම කෙනෙක්ට එළියේ වුණත් පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට බෙන්ච් හදලා හරිම ලස්සනට වගේම පිරිසිදුව අපේ හොස්ටල් එකේ වටපිටාව තියෙනවා. ඉතින් කැම්පස් ඇවිල්ලත් හොස්ටල් එන්න ආසාවෙන් ඉන්න, හැබැයි හොස්ටල් එක ඇතුලේ පාඩම් වැඩ කරගන්න බැරි වෙයි කියලා බයෙන් ඉන්න, ඒ වගේම හොස්ටල් එන්න අකමැත්තෙන් ඉන්න අයට මේ වීඩියෝ එක හොස්ටල් එන්න කැමැත්තක් ඇති වෙන වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. තවත් මේ වගේ හොස්ටල් ව්ලොග් එකක් බලන්න ඔයාලා ආසාවෙන් ඉන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.